ඔයාගේ වැඩබිමේදී හරි එහෙම නැත්නම් සමාජයේදී හරි ඔයා අතින් පුංචි වැරද්දක් වුණත් ඔයාට ලොකු ලැජ්ජාවක් දැනෙනවද? ඒ වගේම අනික් අය ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඔයාගේ වැරදි හොයාගෙන ඉන්නේ කියලා හිතනවද? මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ the spotlight effect කියලා. මේකෙන් වෙන්නේ මනස මගින් අපි යම්කිසි මුලාවකට ලක් කරලා සමාජයේ ඉන්න අය අපේ වැරදිමයි බලන් ඉන්නේ කියලා අපිට බයක් වගේම ලොකු ලැජ්ජාවක් ඇති කරන එක. ඇත්තටම පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ වැරද්දක් ලෝකයට පෙනෙන්නේ ඔයා හිතන ප්‍රමාණයෙන් 50%කටත් වඩා අඩුවෙන් කියලා. ඉතින් ඇත්තම කතාව තමයි ලෝකේ ඉන්න හැම කෙනාම ඉන්නේ තමන්ගේ ප්‍රශ්නවල, තමන්ගේ ගැටලුවල, එහෙම නැත්නම් තමන්ගේ ලෝකයේ තියෙන යම් යම් සීමාවල හිර වෙලා. ඉතින් අපිට හිතුණට එයාලට අපේ හැම පොඩි අඩුපාඩුවක්ම මතකයි කියලා. එයාලට වෙලාවක් නැහැ ඔයාට වැරදුණු පුංචි වචනේ හරි. එහෙම නැත්නම් ඔයාගේ ඇඳුමේ තියෙන පුංචි පැල්ලම හරි මතක තියාගන්න එයාලට වෙලාවක් නැහැ. ඉතින් මේ මානසික බියෙන් බේරෙන්න ඔයාටත් පුළුවන් අද ඉඳලම the 10-10-10 rule එක follow කරන්න. ඔයාටින් පොඩි වැරද්දක් වුණාම තමන්ගින්ම තමන්ගේ හිතෙන්ම අහන්න තව විනාඩි 10කින් මිනිස්සු මේ වැරද්ද මතක තියාගනීද? ඊට පස්සේ අහන්න තව මාස 10කින් එයාලට මේ වැරද්ද මතක තියෙයිද? හිතෙන් අහන්න තව අවුරුදු 10කින් මේ වැරද්ද එයාලා මතක තියාගනීද කියලා. මේ ප්‍රශ්න තුනටම උත්තරේ එන්නේ නැහැ කියන එක නම් මේක ඔයාගේ හිතෙන් අමතක කරලා දාන්න. ඉතින් ලෝකයා ගැන හිතනවට වඩා ඔයාගේ මානසික නිදහස ගැන හිතන්න. ඒ වගේම ඔයාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.